තවත් විශේෂ කාරණාවක් කියන්න තියෙන. ඇත්තට මම මේ වගේ දේවල් බොහෝ වෙලාවට ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි මීට අවුරුදු 3කට විතර වෙලේ ඉඳලා ඉතින් මගේ ස්ටාෆ් එක විශේෂම ජනක අයියා ඒගොල්ලෝ එකතු වෙලා මාව දැනුවත් කළා මේ සාමාන්‍ය ඇත්තටම ඒක ලංකාවේ සිරිතක් බොහෝ වෙලාවට අලුත් දෙයක් මොන හරි දෙයක් ආවෙන් පස්සේ ඒක ඒ කියන්නේ වාණිජ්‍ය වශයෙන්ම කරනවත් එක්කම බොහෝ වෙලාවට ඒක මුදල් උපයා ගැනීම අරමුණ වෙනුවෙන්ම ඒ කියන්නේ එතනදී පරිසරයට වෙන්න පුළුවන් සමාජයට වෙන්න පුළුවන් ඒව ගැන කිසිම දෙයක් හිතන්නේ නැතුව මූල්‍යමය පැත්තෙන් මූල්‍යමය වංචාවල් මේකට එකතු කරගන්න. ඇත්තටම කිව්වොත් ගඩිවිලි පොහොර සිද්ධියටත් මේක ඔයාලා බොහෝ වෙලාවට දකින්නත් ඇති. දැන් මේ මාසයක් හෝ දෙකකට කලිනුත් මට ඇත්තට වෙලාසන කියලා තිබ්බා මේ වගේ දේවල් ටිකක් යනවා. අපේ වීඩියෝස් ටික පෙන්නගෙන අපේ පෝස්ට් එකක් පෙන්නගෙන අපේ පෝස්ට් එකක් නැවත ඒගොල්ලොම දාලා ඒ වගේ දේවල් කරගෙන කට්ටියක් වැඩසටහන් ගොඩාක් කරගෙන යනවා කියලා. ඉතින් මමත් එච්චර ගණන් ගත්තේ නැහැ. මම කිව්වා ඉතින් කොහොමත් ඒ වගේ දේවල් ඇත්තටම කාලයක් රඳා පවතින්නේ නැහැ. ඉතින් මේ මම දැන් මාසයකට කලිනුත් දැක්ක ඇත්තටම මේක මහා පරිමාණයෙන් කරලා නිවුස් වලටත් යනවා. මිනිස්සු වංචාවලට අහු වෙලා. මොකද මේ ගැඩිවිලි පොහොර මෙහෙම හදනවා සහ හදලා මේ මුදල් ලබා දෙනවා කියලා මේ වගේ කතාවක්. අපේම වැඩසටහන ඒ විදිහටම අරගෙන එහෙමම ඉතින් මිනිස්සුන් අතරට අරන් ගිහිල්ලා ලොකු කතාවක්. ඉතින් මේක ඔයාලා දන්නවත් ඇති. ඒ නිසා මම බොහෝ වෙලාවට ආදරෙන් ඉල්ලනවා ඒ වගේ දේවල් කරන්න එපා. ඉතින් අපිට කරන්න එපා කියලා කියන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඔයාලා ඒ වගේ දේවල් වලට අහු වෙන්න යන්න එපා. හේතුව ඔයාලට අපි හදලා තියෙනවා. ලංකාවේ බ්‍රාන්චස් 6ක් 7ක් විතර දැන් අපේ තියෙනවා. එතකොට ඒ තැන් වලට ඕගලන්ට යන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කරන්දෙනි එකේ තමයි අපේ ප්‍රධාන මේ ආයතනය වෙන්නේ. ඉතින් මේ වගේ තැන් වලට එන්න බලන්න. මේ වගේ තැන් වල හදලා තියෙන ඇත්තට මේ දේවල් වීදම් කරලා තියෙන මෙතන ඇත්තටම අපිට මහ ලොකු ප්‍රතිලාභ මේ වගේ ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මේවා හරියට ඉගෙනගෙන දැනගෙන බලාගෙන ඔළුවට හොඳ අයිඩියාවක් අරගෙන කරගන්න ඕන නිසා තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක මේවා අත ගහන්න පටන් ගන්න කලින් චූටි පොඩි මුදලක් වියදම් කරලා ඔයගොල්ලෝ එන්න. බස් එකක නැගලා හරි එන්න. ඇවිල්ලා බලන්න මේවා. එහෙම නැත්නම් අපිට කතා කරන්න. අපි ඔයගලට එවන්න අපි කරන දේවල් වීඩියෝස් මොකද හැමදේම අපිට බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය දාලාවට අපිට මේකට දාන්න බැරි වෙනවා. ඒ නිසා තමයි කියන්නේ නිතරම කතා බහ කරලා අපි ළඟට එන්න කියන එක. එහෙම නැත්නම් ඔයාලා ගාව ඔයාලා කොහෙද උදාහරණ වවුනියාව නම් වවුනියාවේ අපේ තියෙන සෙන්ටර් එකක් එතන ගිහලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ හැම තැනම අපේ ලංකාවේ අදාළ තැන්වල අපි දැන් හරි ගස්සලා තියෙන ශාඛාවන් හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඒවට ගිහිල්ලා සහ ඒවට ගිහින් බලන්න. නිකමටත් මේ දේවල් බලන්නේ නැතුව කවුරු හරි මිනිස්සෙක් ගෙදරට හොය ඇවිල්ලා මොකක් හරි පෝස්ට් එකක් දාලා හරි ගස්සලා මෙන්න මෙහෙමත් දෙනවා මෙච්චරක් දෙනවා මෙහෙම කරන්න පුළුවන් කියලා කිව්වට කිසිම වෙලාවකට මේවට ඇත්තටම අහු වෙන්න යන්න එපා. බොහෝ වෙලාවට ඉතින් මං හරිම බොහෝලා ටිකක් දුකයි ඇත්තට මේ වගේ දේවල් වෙන එක ගැන. ඉතින් මම නැවත සැරයක් කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා සහ මොකද මේ වගේ දේවල් කරුවෙන් පස්සේ ටික කාලයක් ඉතින් එතනින් මුදල් ප්‍රමාණය හොයාගෙන අවුරුද්දක් දෙකක් විතර ඉතින් කරලා මේ අයින් වෙලා ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඒ විශේෂයෙන් අපිත් අහනවා ඇයි මේ අනිත් සමහර තැන් තියෙනවා මේ වගේ දේවල් කරපුවා ලොකුවට ප්‍රතිලාභ දෙනවා. මාසෙට හොඳ ලක්ෂ ගණන් වලින් අපිට හොයාගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිලාභ වල දිහා බැලුවෙන් පස්සේ ඒක ඇත්තටම දෙන්න බෑ එහෙම ප්‍රතිලාභ. මම දන්නේ මෙහෙම දෙන්න පුළුවන් නේද? මම අපිට නම් අපි දැන් මේක ආරම්භ කරලත් මේ අවුරුදු ගාණක් වෙනවා. එහෙම ලොකු ප්‍රතිලාභ අපිට දෙන්න බෑ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න පුළුවන්. අපිත් පොහොර ටික විකුණගෙන එතනිනුත් ලාභයක් දෙන්න පුළුවන් විදිහ ප්‍රතිලාභයක් තමයි අපි මිනිස්සුන්ට දෙන්නේ. ඉතින් ඒක හරියට තේරුම් ගන්න ලොකු මුදලක් ලොකු ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒක හරියට හොයලා බලන්න. මෙහෙම වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒවයි ඉතින් අපි කරන වැඩසටහන ඔක්කොම බලන්න මොනවද මේ වෙන්නේ කියන එක හොඳට හොයලා බලන්න කියන එක විතරයි මම මේ අවස්ථාවේදී කියන්නේ. අන්තිම වශයෙන්ම ඉල්ලන්නේ මේ වගේ දේවල් ජාවාරම් බොහෝ වෙලාවට මිනිසුනේ කරන්න එපා. කෙරුවොත් ඒවා පවතින්නේ නැහැ ටික කාලෙන් ඒවා අවසන් වෙලා යනවා. සහ ඔයාලට බොහෝ වෙලාවට විශේෂයෙන්ම කියන්න තියෙන ඉතින් මේ වගේ දේවල් වලට අහු වෙන්න යන්නත් එපා. ඒ නිසා ආදරෙන් ඒ වගේ දෙයක් මම මේක විශේෂ අවස්ථාවක් වුණා මේක කියන්න. මොකද ගොඩක් කට්ටිය මේක කියනවා අපිට. ඉතින් මම නිතරම කියනවා මේවා කමන්නේ නැහැ. ඉතින් අපිට කොච්චර මොනතරම් මිනිස්සු කොයි දේවල් කරත් අපි හරි දේ කරනවා නම් ඉතින් එහාට අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේක එන්න වැඩි. මේ ළඟදිත් මට ඊ පෙරේදත් හම්බුණා අපේම පෝස්ට් එකක් එහෙමම ෆෝන් නම්බර් එක වෙනස් කරලා ෂෙයා කරලා ඒවා බූස්ට් කරලා ඉතින් එහෙම දේවල් දකිද්දි හරිම මේ අපහසුයි දුකයි. එහෙම කරන්න එපා. ඒවා තාවකාලිකයි. ඉතින් ඒක අපිත් දන්නවා හැමෝම දන්නවා. ඒ වගේ දේවල් කරන්න එපා. එන්න අපේ තැන් වලට බස් නායක වර්මිඩෝ ආයතන වලට එන්න ඇවිල්ලා කතා කරන්න හම්බෙලා කතා කරගත්තු මිනිස්සු තමයි අපිත් එක්ක ලොකු දිගු ගමනක් යන්නේ. එයාලත් එක්කත් එකතු වෙලා වල කතා බහ කරන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකෙන් සමුගන්න සියලු දෙනාට සුබ දවසක් ආයිබෝවන්.
මරාගත් පසට පණ දෙන බස්නායක වර්මිග්‍රෝ පුද්ගලික සමාගම